මෑත කාලීනව ලංකාවේ ඉතිහාසය සිද්ධ වෙච්ච දැවැන්තම ආයෝජනය අපි කරනවා. අපි ඉවර කරනවා සිනම ලයිව් ව්‍යාපෘති අවසන් කරනවා. ඒක ගැන පොඩ්ඩක් කතා කරලෙමු අනිවාර්යයෙන්ම. ඇත්තටම මේ හරි අමාරුවෙන් හදපු ප්‍රොජෙක්ට් එක. ලංකාවේ ඉතිහාසයේ විශාලම ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් එක. මේ ඇත්තටම ලංකාවේ කම්පනි එකක් වශයෙන් ඒක ඇත්තටම මේජර් අචීව්මන්ට්. මේ ඉන්වෙස්ට්මන්ට් එක පැත්තකින් නමුත් මේක කළමනාකරණය කළ මේක හැදුවේ අපි කොන්ට්‍රැක්ටර්ස්ලා හිටියා. නමුත් ඇත්තටම බැලුවොත් අපේ පොඩි ටීම් එකක් හිටියා. ඔක්කොම මේ ලංකාවේ තරුණ හිටිය ඇත්තටම. ඒක මට පර්සනලි ඒක හරිම නිකන් මේ big source of pride. because මං හිතන්නේ දකුණු ආසියාවේ විශාලම සිංගල් කොම්ප්ලෙක්ස් එක කරන්න ඕනේ මේක. ඒක මේ ගොඩක් කට්ටිය දන්නේ ඇත්තටම මේ තාම හරියටම මේකේ ඩෙප්ත් එක මොනවද මේකේ තියෙන්නේ. ඒකේ වර්ගාලි 4.5 මිලියන් 4.5ක් තියෙනවා. ඒක ඇත්තටම වෙනම ලෝක වෙන ඇස්ස ගහම ඒක වෙනම පොඩ්කාස්ට් එකක් වගේ හරි ක්‍රියේටින් මයි වර්ල්ඩ්ස් හරියටම ඩිෆයින් කරපු ඒක සම්පූර්ණ ඒකේ හෝටල් දෙකක් තියෙනවා කම්බර 800ක apartments 400 ගණක් තියෙනවා. වරිගඩාවේ ඔෆිස් ටවර් එකක් තියෙනවා, මෝල් එකක් තියෙනවා, තව එන්ටර්ටේන්මන්ට් ඒරියාස් තියෙනවා, කන්වෙන්ෂන් සහ එක්සිබිෂන් කැපැසිටි තියෙනවා 5000කට එක තැනක. ඒක නිකන් මේ දකුණු ආසියාවටම ඇත්තටම එකයි වගේ තියෙන්නේ. ඒක හැබැයි අපි ඒක කළමනාකරණය කරලා ඒක කම්ප්ලීට් කරා මේ හිතන්න බැරි කරදරයන් ගොඩක් මැද්දේ. ඒක මං හිතන්නේ හරිම මේ to me huge source of pride because අපි බැලුවොත් එම අර ඊස්ටර් බෝමින් එකයි මේ පැන්ඩමික් ඉකොනොමික් ක්‍රයිසිස් එකයි පැන්ඩමික් එකයි ඔය ඔක්කොම අස්සනේ මේක හැදුවේ. හරිද? ගෝලීය කරදර ලෝකෙත් ඔක්කොම විශ්ිත කරලා ලංකාවත් අනිත් පැත්ත හැරිලා ඒ අස්සේ අපි මේක අත්තු මිනිස්සු 3000ක් දාගෙන මේක කොහොම හරි හැදුවානේ. මේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේකේ මේ මැනේජ්මන්ට් එකට ලංකාවේ ටීම් එකක් ලොකෝට ඉන්වෝල්ව් වුණා. ඉතින් ඇත්තටම ඒ කාලේ දැන් අර කොවිඩ් කාලේ සහ ඉකොනොමික් ක්‍රයිසිස් එක ඇස්සේ කොළඹ නගරය ඇතුලේ තිබ්බ ලොකු කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් ඔක්කොම වගේ නැවතුණා. අපේ දෙක අරන් ට්‍රයිසන් එකයි සිනම ලයිෆ් එකයි විතරයි ඉස්සරහට ගියේ. එතකොට දැන් ලොකු ප්‍රයිස් එස්කලේෂන් එකක් ආවනේ. ලොකු ප්‍රයිස් එස්කලේෂන් ට්‍රයිසන් ආයිකු ට්‍රයිසන් අපි ඒ දවස්වල ඊට ට්‍රයිසන් එක ඉස්සරහට කරන්න ඉස්සෙල්ලා කොළඹ ප්‍රොජෙක්ට් ඔක්කොම ප්‍රයිස් කරේ ඩොලර් වල. රුපියල් වලින් ප්‍රයිස් කරන්න කරපු පළවෙනි ප්‍රොජෙක්ට් එක විශාල පරිමාණයේ ප්‍රොජෙක්ට් එක ට්‍රයිස්. ඒ දවස්වල අපිට පිස්සු කියලා මිනිස්සු හිතුවේ ඇත්තට. නමුත් ඒක අපි ලොකු රිස්ක් එකක් ගත්තා. ඊට පස්සේ දැන් ලංකාවේ රුපියල ඩිවැලියු වෙලා ඉකොනොමි එක සම්පූර්ණයෙන් යවන කියන්නේ. එතකොට අපි තීරණයක් ගත්තා අපි දැන් කස්ටමර්ට පොරොන්දු වුණා මිලියන 19ට වෙඩින්ට 25ට වගේ ගත්ත පාර්ට්මන්ට් එක. ගත්තටම අපිට වියදම් වෙනවා දැන් අපි හිතුවට වැඩිය දෙගුණයක්. නමුත් අපි කමිට්මන්ට් එකක් දුන්නානේ. අපි කිව්වා හරි ඒ ලොස් එක ඒක අපිට ලොස් එකක්. කමක් නැහැ අපි ඒ දුන්න වචනේ අපි ඔනර් කරමු. ඒකත් ඇත්තටම මට it's a source of pride. It was difficult but අපි ඒ ප්ලින්ච් එකක් දුන්නේ අපි ඒක ඔනර් කරන්න ඕනේ. ඒතකොට ඒ කරදර මැද්දේ ඔක්කොම රටේම ප්‍රොජෙක්ට් එක හිතලා තියෙන්නේ මේක කොහොමද අපි ඉවරත් කරා කියපු ගහට ඩිලිවරුත් කරා. නෑ සිනමා ලයිෆ් එක ගත්තොත් එහෙම ඇත්තට මේක ශ්‍රී ලාංකේය සැබවින්ම ශ්‍රී ලාංකේය දෙපාර්ත්. මිනිස්සු හිතන්නේ නැහැ ඒ ගැන. හිතන්නේ මේ හිතන්නේ ඇත්තටම ඒකේ ආකිටෙක්ට් සෙසිල් බර්මන් කියලා ශ්‍රී ලංකාවේ මිනිස්සේ දැන් ඉංගලන්තේ ඉන්නේ. මේ ලංකාවේ ඉඳලා පෙරදෙනි විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ඊට පස්සේ එංගලන්තේ ගියා. දැන් ලෝක ප්‍රසිද්ධ ආකිටෙක්ට් කෙනෙක් හාවර්ඩ් යේල් වගේ විශ්වවිද්‍යාලවල උගන්වන්නත් තියෙනවා. මේ ලෝක ප්‍රසිද්ධ ආකිටෙක්ට් කෙනෙක්. ඒක ඇත්තටම අපිට එයාව මේකට සහභාගී කරවගෙන මොකක් හරි ආකෘතියක් දෙන එකත්
ඒක ඇතරම ලොකු ලෝකල් ප්‍රයිඩ්ඩක් නතක ජෝන් කේස් පපටී ජෝන් කේස් හැටියට සිනම ලයිතකින් අපි කරන්න හැදුවත් ලංකාව වෙන තැනක තියෙනක අර යුද්ධවර වෙච්ච ගමරෝ ලංකාව වෙන විදිහකට ලෝක ලංකාවේ අලුත් මූුණ මොකක්ද